මොකද පුතේ? තාම පාඩම් ගොඩක් තියෙනවා කරන්න. ඔය මාතෘකාව ලියා ගන්නකො. සෙකන්ඩ් ටර්ම් එකේ ඝනත්වයේ පාඩම ඔය. ඒ ශාක හෝමෝන හරිත සංකල්පය ඒ පාඩම් ඔක්කොටම එක නිබන්ධනයක් තියෙනවා. ඒක අපි 28 වෙනිදා වෙද්දි මම ඕගොල්ලන් නිබන්ධනය ලබා දෙන්නම්. හරි. පුතේ අපි ඝනත්වය ගැන සාකච්ඡා කරද්දී මම ඕගොල්ලොන්ට මෙන්න මේ වගේ දෙයක් කියන්නම් මේ ඝනත්වය ඊටම සරලව අධ්‍යයනය කරන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි ඕගොල්ලන්ට මම මේ කියන දේම එකපාර වටහා ගන්න පුළුවන් පුතේ මොකද්ද මේ කියලා. දැන් ඕගොල්ලෝ හැමෝම අපි හිතමු පුතේ යෝගට් කෝප්ප 4ක් ගත්තයි කියලා සමාන යෝගට් කෝප්ප 3ක් ගත්තයි කියලා කියමුකෝ සමාන යෝගට් කෝප්ප 3ක්. මේකට සමාන පරිමාවන් වලින් අපි දානවා පළවෙනි එකට අපි දානවා ජලය. දෙවෙනි එකට අපි දානවා ලුණු ද්‍රාවණයක් ලුණු. මේකට දානවා අපි භූමි තෙල්. හරි. දැන් මේ පාඩමේ මැද මුල නෙමෙයි මැද මේ මේක ඊටම සරලව ඔයගොල්ලන්ට ගන්න පුළුවන් උත්තර ටික. එතකොට පුතේ මට දැන් කියන්න මේ තුන් දෙනාව අරගෙන මම මේ බෑ එකිනෙකට ස්කන්ධයන් මිනුම් කරනවා. ඒ කියන්නේ තෙදඬු තුලාවක් අරගෙන ඒ තෙදඬු තුලාවෙන් මේගොල්ලොන්ගේ ස්කන්ධය මනිනවා. මට කියන්න ඕගොල්ලෝ මෙයාලගේ ස්කන්ධයන් ඔක්කොම එකිනෙකට සමාන වෙයිද එකිනෙකට වෙනස් වෙයිද? ඔව් එකිනෙකට වෙනස්. පුතේ මෙහෙමයි. ඔයාලට මතකද පුතේ අපි 6 වසරේදී කරා මෙන්න මේ ප්‍රැක්ටිකල් එක. මම ඒකත් පෙන්නලා ඉන්නම්කෝ ඕගොල්ලන්ට. හය වසරේ ජලයේ පාඩම. අපි ක්ලාස් එකේදී කරපු ප්‍රැක්ටිකල් එකක් ඒක. මෙන්න මේ ප්‍රැක්ටිකල් එක මතකද පුතේ? ජලයේ ලවණතාවය පරීක්ෂා කිරීම. අපි මේකෙදී අපි සමාන මිලිලීටර් 25ක අරගෙන ඉවරලා ග්‍රෑම් 2 මේකේ අපි දිය කරලා ස්කන්ධයන් වෙන වෙනම මැන්නා. ඒක පරිමාව සමානයි දිය කරන ලුණු ප්‍රමාණය වැඩි වෙන්න මොකද්ද පුතේ සිද්ධ වුනේ? පරිමාව වැඩි වුණාද ස්කන්ධය වැඩි වුණාද? ස්කන්ධය වැඩි වුණා. හැබැයි පරිමාව එකිනෙකට සමානයි. පරිමාව සමානයි නමුත් ස්කන්ධය වැඩි වුණා. පරිමාව සමානයි ස්කන්ධය වැඩි වුණා. ඒ කියන්නේ පුතේ දිය වෙලා තියෙන සංඝටක ප්‍රමාණය වැඩි වෙන්න අන්න අපි කියනවා එයාලගේ ස්කන්ධය වැඩි වෙනවා. පුතේ ඝනත්වය කියලා කියන්නේ ඔන්න ඔය සංසිද්ධිය. ඒ කියන්නේ ඝනත්වයේදී අපි සාකච්ඡා කරන්නේ පුතේ ඒකීය පරිමාවක අපිට පුළුවන් ඝන මීටර එකක් ගන්න පුළුවන් ඝන සෙන්ටිමීටර එකක් ගන්න පුළුවන් ඒ කියන්නේ මිලිලීටර එකක් හෝ මිලිලීටර 1000ක නැත්නම් ලීටර එකක්. ඔහොම ගත්තොත් එහෙම ඒවායේ ස්කන්ධයන් මැන්නොත් එකිනෙකට වෙනස්. ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය අපි හඳුන්වනවා පුතේ ඝනත්වය කියලා. ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය. හරිද? දැන් ඔයාලට පැහැදිලිව තේරෙනවානේ ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය එකිනෙකට වෙනස් කියලා පුතේ. ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය එකිනෙකට වෙනස්. විවිධ ද්‍රව්‍යවල. දැන් හරි ඉස්සෙල්ලාම ඕගොල්ලන්ට ඇඳලා පෙන්නුවේකෙත් පුතේ මේකේ තියෙනවා ජලය, ලුණු සහ භූමි තෙල්. එතකොට මේ තුන ගත්තාම අපිට භූමි තෙල් වල තමයි ස්කන්ධය අඩුවෙන් වෙන්නේ. ලුණු වල තමයි ස්කන්ධය වැඩිම ලුණු වල. ජලයේ ස්කන්ධය ඊට සාපේක්ෂව ලුණු වලට සාපේක්ෂව අඩුයි, භූමි තෙල් වලට සාපේක්ෂව වැඩි. ජලයේ ස්කන්ධය. එතකොට පුතේ හිතන්නකෝ එතකොට දැන් භූමි තෙල් වල
ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය ජලයටයි ලුණු වලටයි සාපේක්ෂව ගොඩක් අඩුයි. අන්න ඒ සාධකය ඒකීය පරිමාවක ස්කන්ධය කියන සාධකය නැත්තම් භෞතික රාශිය අපි හඳුන්වනවා පුතේ මොකක් කියලාද? ඝනත්වය කියලා. පුතේ තේරෙනවද හැමෝටම? right හරි. එහෙමනම් අපි පාඩමේ චුට්ටක් පොඩි කාරණා කීපයක් ලියාගෙන බලමු මේ පාඩමේ මොනවද දෙන්නේ කරන්න තියෙන්නේ කියලා. ලියා ගන්න පුතේ මෙන්න මෙහෙම ලියා ගන්න. ඔව් නිල් පෑනේ රුල මැදින් පටන් ගන්න ලියා ගමු. එදිනෙදා ජීවිතයේදී ඔය මයික් ඔෆ් කරගන්න ඕන. එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරනු ලබන එදිනෙදා ජීවිතයේදී අප භාවිතා කරනු ලබන විවිධ ද්‍රව්‍යයන්හි ස්කන්ධයන් වරහන් තුල සමාන පරිමා තුල වරහන් තුල යන්නේ පුතේ සමාන පරිමා තුල ස්කන්ධයන් එකිනෙකට වෙනස් විය හැකිය. වරහන් වහලා එකිනෙකට වෙනස් විය හැකිය. උදාහරණ නිරිදිය ජලයට සාපේක්ෂව නිල් පැනින් ලියමු. නිරිදිය ජලයට සාපේක්ෂව කිව්දිය ජලයේද මිරිදිය ජලයට සාපේක්ෂව කිව්දිය ජලයේද ඊට සාපේක්ෂව කරදිය ජලයේද ඒකීය පරිමාවක ස්කන්ධය කරදිය ජලයේද ඒකීය පරිමාවක ස්කන්ධය
ඒකීය පරිමාවක ස්කන්ධය වැඩි වේ. ඊළඟ රුලෙන් ලියන්න. මේට හේතුව අදාළ ද්‍රව්‍යයන්හි මේට හේතුව අදාළ ද්‍රව්‍යයන්හි ඝනත්වය නම් සාධකය පහත පරිදි වැඩි වීමයි. මිරිදිය ජලයට වඩා පුතේ කිව්දිය ජලය ඒ ජලයට වඩා කරදිය ජලය ඝනත්වය වැඩි වෙනවා. මේ බලන්න පුතේ ඒකට හේතුව මේකේ තියෙන අංශු ප්‍රමාණයට වඩා මේකේ තියෙන අංශු ප්‍රමාණය තරමක් වැඩි. හරිද? මේකේ තියෙන අංශු ප්‍රමාණය ඊට වඩා ගොඩාක් වැඩි පුතේ. ඒකයි ඒකීය පරිමාවක ස්කන්ධය වැඩි කියලා අපි සලකන්නේ. පුතේ බෝඩ් එක පැහැදිලිව පේනවද ඔයගොල්ලන්ට? හරි. එහෙනම් පුතේ දැන් මේක පැන්සලෙන් ඇඳලා පැන්සලෙන්ම ලියා ගමු ඈ. පැන්සලෙන් ඇඳලා පැන්සලෙන්ම ලියා ගන්න. වැඩි ලස්සනට කරන්න බලන්න. සර් පහත වේ. රයිට් මේක ඇඳලා දැන් ලියා ගන්නටක් ගාලා. පැහැදිලිව වඳින්න ඕන පැහැදිලිව ලියන්න ඕනේ ඈ.
හරියට ලියා ගන්න. හරි නේද? වෙලාව තියෙන පුතේ? right. දැන් ඔන්න එහෙනම් ඕගොල්ලෝ පුතේ ඝනත්වයේ සංසිද්ධිය මූලික කාරණය එළියට ගත්තා. ඒ කියන්නේ මොකද්ද මේ ඝනත්වය කියන සාධකය කියන්නේ කියන එක දැන් ඔළුවට ඇවිල්ලා තියෙන්නේ. මොකද හේතුව අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය එකිනෙකට වෙනස් වෙලා තියෙනවා. ඒ එකිනෙකට වෙනස් වෙලා තියෙන ඒකීය පරිමාවකයේ ස්කන්ධයට තමයි අපි ඝනත්වය කියලා නම් දාලා තියෙන්නේ. එහෙමනම් පුතේ අපි ඊළඟට යමු මේ පාඩමේ අන්තර්ගතයට. ලියා ගන්න කෙටි මාතෘකාවක් කියන ප්‍රධාන කෙටි මාතෘකාවක් කළුපැණි ඉන්දියේදී රත්මන එක ඉරක් ගහන්න. ඝනත්වය හැඳින්වීම. ඝනත්වය හැඳින්වීම. පැහැදිලිව ලස්සනට කරන්න ඕන. ඝනත්වය හැඳින්වීම. හරි. පුතේ දැන් හැමෝම හොඳට අහගන්න. ඝනත්වය කියලා කියන්නේ ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය කියලා මම ඔයාලට කිව්වා. නේද? යම් ද්‍රව්‍යයක ඒකීය පරිමාවක තියෙන ස්කන්ධය ඒකීය පරිමාවක ඇති ස්කන්ධය තමයි අපි ඝනත්වය කියලා අපි හඳුන්වන්නේ. යම් කිසි ද්‍රව්‍යයක් අපි උදාහරණයක් ගමු පුතේ මෙන්න මෙහෙම අපිට පුළුවන් තෙදඟ තුලාව භාවිතා කරලා මිලිමීටර් නැත්නම් මිලිලීටර් 100ක ජල පරිමාණයක ස්කන්ධය විනුම් කරන්න පුළුවන්. එතකොට මිලිලීටර් 100 ජල පරිමාණයේ ස්කන්ධය අපි දන්නවා නම් ඒ ස්කන්ධය අපි පුතේ පරිමාවෙන් බෙදුවොත් අපිට ලැබෙන අදිය තමයි පුතේ. මොකද හේතුව බලාගන්න තර්කානුකූලව බලන්න පුතේ. මිලිලීටර් 100ක් කියලා කියන්නේ පුතේ ඝන සෙන්ටිමීටර් 100ක්. හරිද? ඝන සෙන්ටිමීටර් 100 ස්කන්ධය අපි කියමු ආවයි කියලා ග්‍රෑම් 100ක්. ජලය නම් ওই විදිහට තමයි ඉන්නේ පුතේ. ජලය හරියටම ඝන සෙන්ටිමීටර් 100ක ග්‍රෑම් 100ක් තියෙනවා. ජලය හරියටම පුතේ. එහෙනම් මට කියන්න ජලය ඝන සෙන්ටිමීටර් 100ක ස්කන්ධය ග්‍රෑම් 100ක් නම් හරිද? ඒකීය පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ පුතේ හරි? ඒකීය පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය. ඒකීය පරිමාවක ස්කන්ධය කියලා කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය. එහෙමනම් ඝන සෙන්ටිමීටර් 100ක ස්කන්ධය ඝන සෙන්ටිමීටර් 100ක ස්කන්ධය අපිට එනවා කීයක් කියලාද? ග්‍රෑම් 100ක් කියලා එනවා. එහෙනම් මට ඔයාලා කියන්න ඒකීය පරිමාවක ඒ කියන්නේ ඝන සෙන්ටිමීටර් එකක ස්කන්ධය හොයන්න අපි මොකද්ද කරන්න ඕන? very good පුතේ very good. ඔයාලට තියෙන්නේ
ඝන සෙන්ටිමීටර එක ස්කන්ධය හොයන්න. ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය හොයන්න. ග්‍රෑම් 100 බෙදනවා පුතේ 100ෙන්. අපිට එනවා පුතේ ග්‍රෑම් කීයක් කියලාද? එකක් කියලා එනවා. හරිද? එතකොට පුතේ ඝනත්වය කියලා කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය නම් ඝනත්වය කියලා කියන්නේ ඒකීය පරිමාවක ස්කන්ධය නම් එහෙනම් ජලයේ ඒකීය පරිමාව එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර එකක ස්කන්ධය පුතේ අපිට ග්‍රෑම් කීය දෙන්නේ? ග්‍රෑම් කීය දෙන්නේ? 1යි කියලා. හරි. ඔන්න ඕකට තමයි පුතේ ඝනත්වය කියලා කියන්නේ. එතකොට ඔයාලා මේ ඝනත්වය හොයන්නේ මේ මොකද්ද මේ කලේ? ඔයාලා ඝනත්වය හොයන්න පුතේ කලේ එක දෙයයි. ඒ තමයි මේ ඔයාලට මේ උඩ අගය මොකද්ද මේ ලැබිලා තියෙන්නේ? මේ උඩ අගයෙන් කියවෙන්නේ පුතේ මොනවා එකක්ද? මොනවද උඩ අගයෙන් කියවෙන්නේ? ස්කන්ධය. ඒක බෙදුවා මේ 100 කියන්නේ මොකද්ද පුතේ? very good. very good. මේ 100 කියන්නේ පරිමාව. එතකොට ඔයාලට ස්කන්ධය පරිමාවෙන් බෙදුවාම ඔයාලට ලැබුණා මොකද්ද පුතේ ලැබුණේ? අදාළ ද්‍රාවණයේ අදාළ සංඝටකයේ මොකද්ද ලැබුණේ පුතේ? ඝනත්වය ලැබුණා. තේරුණාද පුතේ හැමෝටම? වැඩේ හොඳටම පැහැදිලි නේද? right very good පුතේ. හරි. අපි එහෙමනම් චුටි නෝට් එක ලියාගනිමු. ඝනත්වය හැඳින්වීම කියලා ලියුවනේ අපි. අපි එහෙනම් ලියාගමු පුතේ මෙන්න මෙහෙම. ඝනත්වය යනු ඒකීය පරිමාවක ඇති ස්කන්ධයයි. ඝනත්වය යනු ඒකීය පරිමාවක ඇති ස්කන්ධයයි. ඊළඟ තරුව දාලා ලියා ගන්න. ඕනෑම ද්‍රව්‍යයක ඝනත්වය මිනුම් කිරීම සඳහා පහත සඳහන් සමීකරණය භාවිතා කළ හැකිය. පහත සඳහන් සමීකරණය භාවිතා කළ හැකිය. මේ සමීකරණය පුතේ යටින් ලියා ගන්න කළු පෑනෙන් ලියලා රතු පෑනෙන් කොටුවක් අඳින්න ඕනේ. ඝනත්වයේ සමානයි ස්කන්ධය බෙදීම පරිමාව. මේක ලියලා කොටුවක් ගන්න.
හරි. පුතේ තව දෙයක් තියෙනවා කියන්න. මේ බලන්න පොඩ්ඩක්. අපි ඝනත්වයට කියන්නේ ඩෙන්සිටි කියලා. ඝනත්වය. ඒස අපිට ඒක නම් කරන්න පුළුවන් සිම්පල් D අකුරෙන්. ස්කන්ධය කියන්නේ මෑස් කියලානේ. ස්කන්ධය. ඒක සිම්පල් M වලින් අපිට ලකුණු කරන්න පුළුවන්. පරිමාවට අපි කියන්නේ වොලියුම් කියලානේ පුතේ. පරිමාව සිම්පල් V වලින් නම් කරන්න පුළුවන්. එහෙමනම් ඔයාලා පුතේ මට කියන්න ඝනත්වයේ සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව නම් මේ අකුරු ටික භාවිතා කරලා මට මේ සමීකරණ කියන්න බලන්න. very good. D සමානයි M බෙදීම V. ඝනත්වය අපිට මේ සමීකරණේ භාවිතා කරලා ගන්න පුළුවන්. මේකමයි මේ තියෙන්නේ. ඝනත්වයේ සමාන ස්කන්ධයේ බෙදීම පරිමාව ඝනත්වයට කියන්නේ density D ස්කන්ධයට M mass බෙදීම V volume right D සමානයි M බෙදීම V. එහෙනම් මේකත් ලියාගෙන කොටු කරගන්න. ඒකත් ලියාගෙන කොටු කරගන්න පුතේ. මොකද පුතේ? ඝනත්වය කියන්නේ පීඩනය. ඝනත්වයට අපිට ඕන රෝ කියලා දාන්න පුළුවන්. ඝනත්වයේ D density එහෙම නැත්තම් ඒ P අකුර නෙමෙයි පුතේ. ඔය ඉංග්‍රීසි හොරිය දන්නව නේද? ඉංග්‍රීසි හොරිය අකුර වගේ තියෙන කියලා බලන්න. බලමු. කොයි තියෙන්නේ? අනේ 6 පුතනේ. මේ පීනේ පුතේ ඒ රෝ අකුර. ඒ කියන්නේ ඝනත්වයේ රෝ වලින් දානවා. හරිද? ඒකට ඔයගොල්ලෝ 10 වසරට ආවට පස්සේ ඔය රෝ අයින් වෙනවා උතන D කියලා එනවා. හරිද? රෝ සමානයි M බෙදීම V කියලා තියෙනවා. නමුත් 10 වසරට ආවට පස්සේ ඔක D කියලා දානවා පුතේ. D සමානයි M බෙදීම V. ඒක රෝ දැම්මත් අවුලක් නැහැ. ඒක ඉෂුව එකක් වෙන්නේ නැහැ පුතේ අපිට ඈ. හරි. හරි නේද? හරි. දැන් බලා ගන්න පොඩ්ඩක්. දැන් බලා ගන්න චුට්ටක් බෝඩ් එක තව දෙයක් අපිට කතා කරන්න. දැන් ඔයාලට පැහැදිලි ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව. හරිද? ඔයාලට පැහැදිලි පුතේ බෝඩ් එකේ දැන් තියෙනවා ඝනත්වය සමානයි ස්කන්ධයේ බෙදීම පරිමාව කියලා. එතකොට පුතේ දැන් මේකෙදි ඝනත්වයේ ඒකක හොයද්දී අපිට මේ සමීකරණය භාවිතා කරන්න පුළුවන්. ඝනත්වයේ ඒකක හොයද්දී. ඒ කියන්නේ පුතේ ඝනත්වයේ D නේ. ඔන්න බලන්න මම හොයන විදිහ බලන්න. ඝනත්වයේ ඒකක. ඝනත්වයේ ඒකක. පුතේ දැන් ඝනත්වයේ මනින්නේ මොනවයින්ද? ස්කන්ධයේ බෙදීම පරිමාවයෙන්. ස්කන්ධයේ මනින ඒකකය සම්මත ඒකකය කිලෝග්‍රෑම්. පරිමාව මයින සම්මත ඒකකය ඝන මීටර. එතකොට පුතේ මේ m ඝනය උඩට එද්දී මේ ධන 3 තියෙන දර්ශකය මොන 3 වෙනවද පුතේ? ඍණ 3 වෙනවා. එතකොට අපි කියනවා මේකට ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඝන මීටරයට කිලෝග්‍රෑම් කියලා තමයි අපි කියන්නේ. ඝන මීටරයට කිලෝග්‍රෑම්. හරිද? මේ ඇවිල්ලා සම්මත ඒකකය. ඝනත්වයේ සම්මත ඒකකය.
ඝනත්වයේ සම්මත ඒකකය අන්තර්ජාතික සම්මත ඒකකය. ඊට අමතරව පුතේ ඊට අමතරව අපිට ඝනත්වයේ වෙනත් ඒකකයක් ගන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. වෙනත් ඒකක. ඔන්න බලන්න ඒක මම ගන්න විදිහ. අපිට ස්කන්ධය මනින්න පුළුවන් නේද පුතේ ග්‍රෑම් වලින්? පරිමාව මනින්න පුළුවන් ඝන මීටර නෙමෙයි ඝන සෙන්ටිමීටර වලින්. එතකොට මේ cm ඝනය උඩට ගියාම මොකද එන්නේ? gcm කියන බලන්න පුතේ. ඍණ 3. අපි එතකොට මේකට කියනවා මොකද්ද? ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා කියනවා. ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම්. තේරුම් කට්ටිය අතුස්සන්න බලන්න පුතේ. පැහැදිලි නේද? හරි. දැන් එහෙනම් ඔකේ යටින් ලියාගමු ඊළඟ තරුව දාලා ඝනත්වයේ සම්මත ඒකකය සහ ඝනත්වයේ සම්මත ඒකකය සහ වෙනත් ඒකක පහත පරිදි වේ. ඝනත්වයේ සම්මත ඒකක සහ වෙනත් ඒකක පහත පරිදි වේ. හරි. බෝඩ් එකේ තියෙන එක දැන් ලියාගමු පුතේ. ඔබට කළු පෑනේ ලියමු. ඝනත්වයේ සම්මත ඒකකය හා වෙනත් ඒකක පහත පරිදි වේ. ඔය කවුද කෑ ගහන්නේ අම්මා අම්මා ගාලා? මයික් ඔෆ් කරගෙන කෑ ගහන්න. ඒ මන් දන්නේ. වැඩි ලස්සන දිනවනේ හැබැයි ඈ ඉවර වුණාට කමන්නේ නැහැ. හරි හොඳයි හොඳයි. වැඩි ලස්සන තියෙන්න ඕනේ ඉක්මනට ඉවර වුණාට කමන්නේ නැහැ. right. අපේ රෝයල් එකේ සෙට් එක ඉන්නවද?
අරෝෂ ඉන්නවා. තව කවුද ඉන්නේ? කවුද? ආලෝක උදපාදිත් ඉන්නවා. හරි. තව කවුද ඉන්නේ? මං ඉන්නවා කිව්වේ? සහන් ඉන්නවා. තව කවුද හිටියේ? ඔව්. මොකද්ද? මට ඇහුන්නේ පුතේ. මොකක්? අර මම නම්බර් එකක් දැම්මද? නම්බර් එකට කෝල් එක දෙන්න. ඊට පස්සේ අද සුරාදා නේද? හරි. සමද උදේම ගන්න. හරි. බලමුකෝ. හරි. ඕකේ. දැන් කෙටි මාතෘකාවල් ලියාගමු. ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම. ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම. ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම. සුදු පාට පෑනකින් ලියන්න පුතේ. ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම. right. පුතේ මීට ඉස්සෙල්ලා අපි කරපු ෆස්ට් ටර්ම් එක පාඩමක්. ඔය වගේ පාඩමක් අපිට අහුණාද? පීඩනයේ පාඩම අහුණා නේද පුතේ? ඔව් සර්. පීඩනයේ සමීකරණය මොකද්ද? P සමානයි F බෙදීම P සමානයි F බෙදීම A. දැන් මේ ආගන්නකෝ ඔන්න බලන්න මේ කතන්දරෙත් ඈ මම ඉතින් මකනවා රයිට් මැකුවා. දැන් කතන්දරේ තමයි පුතේ දැන් අපි බලුවොත් එහෙම මෙන්න මේ කතාව. දැන් මේකේ තියෙන්නේ මොකද්ද? D සමානයි M බෙදීම V. ඕකත් පුතේ අපි ත්‍රිකෝණයකට දාන්න පුළුවන්. මතකයි නේ මේ ත්‍රිකෝණය? මතක පුතේ ගණිත ත්‍රිකෝණය? right. ඔන්න මෙතෙන්ට මන් D දැම්මා, මෙතෙන්ට M දැම්මා, මෙතෙන්ට V දැම්මා. M සමානයි dV. ඔන්න සමීකරණය මම දාපු විදිය බලන්න පුතේ. හරියට බලන්න ඕනේ ඒක. හැමෝටම පේනවනේ. M උඩින් දැම්මා, dV යටින් දැම්මා. දැන් පුතේ දැන් ඔයාලගෙන් දැන් මේ වගේ මේ සමීකරණයක් තියෙද්දී මොකක් හරි සාධකයක් හොයන්න එනවා නම් දැන් මෙතන නොදන්න පද තුනක් තියෙනවනේ. නේද? එතකොට මේකෙන් ඔයාලගෙන් අහන්නේ නොදන්න පද එකක් විතරයි. නොදන්න පද එකක් අහන්න අනිත් ඒවා මොකක් කරලා තියෙනවද අපි? අනිත් ඒවා අපිට කියන්නකෝ. දීලා තියෙන්න ඕන. අනිත් ඒවා අපිට දීලා තියෙන්න ඕන. ඔන්න බලන්න පුතේ එහෙනම් ඈ. ඔන්න බලන්න ඈ. මේකෙදි අපි ගත්තොත් එහෙම D කියන එක. ඔන්න D වැහුවා. D වැහුවාම අපිට මොකක්ද දෙන්නේ? D වැහුවාම මොකද අපිට D වැහුවාම එන්නේ?
D සමානයි n බෙදීම v. n බැලුවොත් එහෙනම් මොකක්ද වෙන්නේ? dv නේ. d ගුණ කිරීම v. n සමානයි මේක හරහට ගුණ කරන්න දැන් අපි. v ඇහුවොත් මොකක්ද දෙන්නේ අපිට? n බෙදීම d. නේද පුතේ? දැන් මේ බලන්නකෝ නැවත. n බැලුවොත් dv. d බැලුවොත් n බෙදීම v. v බැලුවොත් n බෙදීම d. දැන් පුතේ ඔයාලට පුළුවන් මේ සමීකරණ තුنين එකක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ මොකද්ද? ඔයාලගෙන් ඝනත්වය වුවොත් ස්කන්ධය සහ පරිමාව දීලා තියෙනවා. බෙදුවා උත්තරේ ගත්තා. ඔයාලගෙන් ස්කන්ධය වුවොත් මොකද කරන්න ඕන? ඝනත්වයයි පරිමාවයි දීලා තියෙනවා ගුණ කරා උත්තරේ ගත්තා. ඔයාලගෙන් පරිමාව වුවොත් මොකද කරන්න ඕන? ස්කන්ධය සහ ඝනත්වය දීලා තියෙනවා. ස්කන්ධේ ඝනත්වයෙන් බෙදුවා උත්තරේ දැම්මා. මං කිව්වනේ පැහැදිලිද? right හරි. එහෙනම් අපි චුට්ටක් ලියාගමු පුතේ. එහෙනම් මෙන්න මෙහෙම. ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම වලදී ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම වලදී පහත පරිදි ගණනය කිරීම වලදී පහත පරිදි ඝනත්වය ආශ්‍රිත ගණනය කිරීම වලදී පහත පරිදි සමීකරණ භාවිතයෙන් පහත පරිදි සමීකරණ භාවිතයෙන් ගණනය කළ හැකිය. මధుරෝ ගෙදර ඉන්න සත්තුන්ගේ නම් කියන්න එපා පුතේ. හරි. හරිනේ පුතේ. දැන් ওই බෝඩ් එකේ තියෙන එක ලියා ගන්න හැමෝම ටක් ගාලා. හරිද? ඔය ත්‍රිකෝණය තඳ ගන්න ඕනේ ඈ. ඒ ත්‍රිකෝණයෙන් තමයි ඔක්කොම ටික සෙට් වෙන්නේ. මතකයිනේ මං කිව්වා. වහලා අවශ්‍ය දත්තේ වහලා අනිත් ඒවාෙන් හොයාගන්න පුළුවන් ටක් ගාලා. ඊළඟට ඉතින් බෙදන්න පුළුවන්ද බැයිද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. වැඩි කරන්න බෙදන්න පුළුවන් නම් වැඩේ හරි.
හරිද පුතේ? ඉවරද? රයිට් අපි එහෙනම් ගානක් ලියාගමුද? ගානක් ලියාගමු ඈ. ලියාගන්න පුතේ මෙහෙම. යම් ද්‍රාවණයක යම් ද්‍රව්‍යයක ඝනත්වය යම් ද්‍රව්‍යයේ ඝනත්වය පන්සීයයි kg m ඍණ 3 බෝඩේ බලන්න පුතේ 500යි kg m ඍණ 3 වන අතර එම ද්‍රව්‍යයේ එම ද්‍රව්‍යයේ ඝන මීටර් 8ක බෝඩේ බලන්න පුතේ ඝන මීටර් 8ක ස්කන්ධය සොයන්න. හරි සමීකරණය දාලා ගාන හදන්න බලන්න ටක් ගාලා ඝන මීටර 8ක ස්කන්ධය සොයන්න.
ගාන 40 වෙලා කියන්න ඕනේ මට. ඔච්චරලා යන්න බෑ. ගාන හදපු යට උස්සන්න. right. උත්තරේ කීයද ආවේ? M සමානයි dv 500 වැඩි කිරීම 8 සමානයි 4000යි කිලෝග්‍රෑම්. පුතේ අපිට මෙහෙමයි. දැන් මේ 500 වැඩි කිරීම 8 කියලා තිබ්බහම ඇති. 500යි ඒවට ඒකක ඕනේ නැහැ. අවසාන එකට තමයි අපිට ඒකකය ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ මෙතෙන්ට ඒකකය ඕන නැහැ. හරි? ඒකකය ඕන මෙතෙන්ට. ඒ කියන්නේ මේ 8ට. අවසානයේ උත්තරේ තියෙන්නේ ඒකකේ දාන්න ඕන. ඒක තමයි භෞතික විද්‍යාවේ තියරිය. හරිද? ඒ කියන්නේ අවසානයේට ඒකකේ දාන්න ඕන. ඒ හැරෙනකොට මැදදී ආදේශ කරද්දී ඒකක දාන්න ඕන නෑ පුතේ. තේරුණා නේද? මොකද්ද? හරි. අපි නෑ වැරදි නෑ හරි. සාමාන්‍යයෙන් අන්තිමට ඒක තිබ්බම ඇතිපොඩි හොඳට නෑ. හරි සර්. හරි. අපි ඊළඟ ගාන ලියා ගමු. ඊළඟ ලියා ගන්න. ජලය ග්‍රෑම් 200ක ජලය ග්‍රෑම් 200ක පරිමාව ජලය ග්‍රෑම් 200ක පරිමාව සොයන්න. ජලය ග්‍රෑම් 200ක පරිමාව හොයන්න. වරහන් තුල
ජලයේ ඝනත්වය සමානයි 1 GCM ඍණ 3. ජලයේ ඝනත්වය 1 GCM ඍණ 3. හරි. ගාන හදන්න බලන්න පුතිටක් ගාලා. පරිමාව තමයි අපෙන් අහන්නේ. ජලයේ ඝනත්වය 1 GCM ඍණ 3යි. පරිමාව V තනි කරලා හදන්න ගාන. ලේසි. माइक एक ऑफ करना होना राइट तरीके दावे घन सेंटीमीटर 300 කියලා આવද එහෙනම් හරි घन सेंटीमीटर 300 කියලා ආවනම් හරියටම හරි හරි ඇයි දැන් අපි හොයන්නේ කී පරිමාවනේ පරිමාව හොයන්නේ කිව්වහම v සමානයි d බෙදීම m v සමානයි m බෙදීම d කියලා නේද ආවේ m ස්කන්ධය 300යි d වලගේ 1යි එතකොට 300යි ඝන සෙන්ටිමීටර cm ඝනය මොකද අපි දුන්නේ gcm ඍණ 3 කියලානේ හරිද අපි දුන්නේ පුතේ ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා එතකොට ඝන සෙන්ටිමීටරයට ග්‍රෑම් කියලා එනවා නම් අපි දාන්නත් ඕන ඝන සෙන්ටිමීටර වලින්ම තමයි තේරුණාද හැමෝටම හරි right එහෙනම් ඊළඟ මාතෘකාව ලියා ගන්න ද්‍රවය මොකද පුතේ නෑ ගැටලුවක් නෑ ඒකත් පුතේ ඕන දන්නේ නැති කට්ටිය ලියා ගන්න මෙන්න මේක මිලි
ඔයගොල්ලෝ කතා කරන්න එපා. ඇහෙනව නේද දැන්? හරි. දැන් පුතේ දැන් එන ඔයාලට ඒ ටික පැහැදිලි නේද? ඔව්. අපි දැන් මාතෘකාව ලියාගමු. ද්‍රවයක ඝනත්වය මිනුම් කිරීමට ද්‍රවමානය භාවිතා කිරීම. ද්‍රවයක ඝනත්වය මිනුම් කිරීමට ද්‍රවමානය භාවිතා කිරීම. ද්‍රවයක ඝනත්වය මිනුම් කිරීමට ද්‍රවමානය භාවිතා කිරීම. ද්‍රවමානය භාවිතා කිරීම. හරි. මම ඒකටත් පුතේ ඕගොල්ලන්ට පොඩි තියරියක් කියලා දෙන්නම්. මේක හරි සරලයි. හරිද? මම ඔයාලගෙන් චුටි දේවල් කාරණා කීපයක් විතරයි මම මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඔයාලා ඔළුවෙන් හිතලා හොඳට උත්තරය දෙන්න ඕනේ මට. පුතේ මෙතන තියෙනවා ලී කැබැල්ලක්. මේ තියෙන්නේ ලී කැබැල්ලක්. ලී කැබැල්ල. මෙතන තියෙනවා බඳුන් දෙකක්. බඳුන් දෙකක් තියෙනවා. ඒ බඳුන් දෙක මම දානවා මේක A මේක B කියලා. ඒ විතරක් නෙමෙයි පුතේ. දැන් මේ ලී කැබැල්ල A සහ B වල ගිල්ලද්දී මෙයාගේ ගොඩාක් ගිලුණා. මෙයාගේ පොඩ්ඩයි ගිලුනේ. හරිද? පුතේ රූප සටහන් දෙක පැහැදිලි නේද? ලී කැබැල්ල A වල ගොඩාක් ගිලෙනවා. B වල ගිලෙන්නේ චුට්ටයි. මට කියන්න පුතේ. ඇයි ලී කැබැල්ල A වල ගොඩාක් ගිලුනේ? මේ එකම ලී කැබැල්ල. මෙයාට දැම්මා මෙහෙම වුණා, මෙයාට දැම්මා මෙහෙම වුණා. very good පුතේ. A වල ඝනත්වය ගොඩාක් අඩුයි. B වල ඝනත්වය ගොඩාක් වැඩි. A වල ඝනත්වය ගොඩාක් අඩු නිසා A වල ලී කැබැල්ල හොඳට ගිලෙනවා. B වල ඝනත්වය වැඩි නිසා ගිලෙන ප්‍රමාණය ගොඩාක් අඩුයි. පුතේ එහෙමනම් අපි තේරුම් ගමු. පුතේ ද්‍රවමානයත් ඔය සීන් එකම තමයි. හරිද? ද්‍රවමානයත් ඔය වගේම තමයි. ඒ කිව්වේ මොකද්ද? පුතේ දැන් අපි බලමු අපේ අච්චුපදේ අපිට දීලා තියෙන ද්‍රවමාන මේ රූප සටහන් කීපයක්. මම ඔයාලට පෙන්නන්නම්කෝ. right? දැන් ඔයාලට බෝඩ් එකේ AB A ද්‍රවය, B ජලය, C ද්‍රවය කියලා පේනවා. පේනව නේද පුතේ බෝඩ් එකේ? ඔව්. එතකොට පුතේ දැන් අපි නිකන් තර්කානුකූලව ගමු මෙන්න මේ වගේ අදහසක්. මොන වගේ අදහසද ගන්නෙ? දැන් මට කියන්න A වල ගිහිල්ලා තියෙන්නේ මෙච්චරයි. B වල මෙච්චරක් ගිහිල්ලා. C වල අඩියටම ගිහිල්ලා. මට කියන්න පුතේ ඕකේ ඝනත්වය අඩුම ද්‍රවය Aද Bද Cද? C. Very good පුතේ. Very good. C. ඒ කියන්නේ පුතේ ඝනත්වය වැඩි වෙද්දී ගිලෙන ප්‍රමාණය මොකද වෙන්නේ? ඝනත්වය වැඩි වෙද්දී ගිලෙන ප්‍රමාණය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙද්දී ගිලෙන ප්‍රමාණය වැඩි වෙනවා. පැහැදිලිනේ? right.
අපි එහෙනම් මේක බලමු පොඩ්ඩක්. දැන් ඕකේ වැඩි අගයන් තියෙන්නේ යට, අඩු අගයන් තියෙන්නේ උඩ. ඔන්න ජලයට දාලා තියෙන පුතේ ඈ. ජලයට දැම්මම හරියට වගේ 1000 පෙන්වන්නේ. පේනවනේ? ජලයට දැම්මම හරි 1000 පෙන්වනවා පේනවනේ. අර දැන් අපිට මේ දීලා තියෙන ප්‍රැක්ටිකල් එක වගේම එකක් තමයි මේ තියෙන්නේ පුතේ. ඔයාලට පැහැදිලිද ඔක? හරි. අපි එහෙමනම් පුතේ ලියාගමු මෙන්න මෙහෙම. ද්‍රවයක ඝනත්වය මිනුම් කිරීම සඳහා ද්‍රවයක ඝනත්වය මිනුම් කිරීම සඳහා ද්‍රව්‍යමානය නම් ද්‍රවයක ඝනත්වය මිනුම් කිරීම සඳහා ද්‍රව්‍යමානය නම් උපකරණය භාවිතා කරයි. ඊළඟට රෝදා ලියා ගන්න. ඝනත්වය අඩුම ද්‍රවයක් නම් භාවිතා කරයි. ඊළඟට රෝදා ලියා ගන්න. ඝනත්වය අඩුම ද්‍රවයක් නම් ඝනත්වය අඩුම ද්‍රවයක් නම් සර් අඩුම ද්‍රවයක්
ද්‍රවමානය ගිලෙන ප්‍රමාණය වැඩිම වන අතර මොකදද? ද්‍රවමානය ගිලෙන ප්‍රමාණය වැඩිම වන අතර ඝනත්වයේ වැඩිම ද්‍රවයක් නම් ද්‍රවමානය ඝනත්වයේ වැඩිම ද්‍රවයක් නම් ද්‍රවමානය ගිලෙන ප්‍රමාණය අඩුම වේ. ද්‍රවමානයේ ගිලෙන ප්‍රමාණය අඩුම වේ. පුතේ මේ බෝඩ් එකේ තියෙන රූප සටහන ඇඳ ගන්න. හරිද? අච්චු පුතේ තියෙන මේ රූප සටහන ඇඳ ගන්න ඕන. ඇඳගෙන අපි ඕකේ ලියන්න ඕන. මොකද්ද යටින් ලියන්න ඕන? අපි යටින් ලියන්න ඕන මේක යටින් ලියන්න ඕන මෙහෙම. ඒ ද්‍රවයේ ඝනත්වය වඩා අඩුයි ජලය එයාට වඩා අඩුයි සී ද්‍රවයේ ඝනත්වය. තේරුණාද පුතේ? පැහැදිලිද? ඔය රූප සටහන ඇඳලා යටින් ඔය ටික ලියන්න. දැන් ඒ වල ඝනත්වයෙන් පුතේ වැඩිම ඒක ද්‍රවමානය අඩුවෙන් ගිහිල්ලා තියෙන්නේ. සී වල ඝනත්වය තමයි අඩුම. ඒකයි ද්‍රවමානය වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ. හරි නේද? right. දැන් අඳින්න ටක් ගාලා. ඕක අඳින්දී ඔයගොල්ලෝ හරියට අඳින්න ඕනේ බැයි ඈ. right. ටක් ගාලා කරන්න. මොකද්ද? එකපාර ලියා ගන්න මොකද ඕගොල්ලන්ට එකපාර ලියා ගන්න බැරි. විකාර වැඩ කරනවා. ඒ යාළුවෙක්ගේ නෝට් එකක් ඉල්ල ගන්න.
ඇඳලා ඉවරද? හරි. හැමෝම ඉවරයිද? right. හරි. right. ඊට පස්සේ පුතේ ලියාගමු තරුවක් දාලා මෙහෙම. තරුවක් දාලා ලියාගන්න. ද්‍රව්‍යමානයේ තරුවක් දාලා ලියාගන්න. ද්‍රව්‍යමානයේ භාවිත අවස්ථා පහත පරිදි වේ. ද්‍රව්‍යමානයේ භාවිත අවස්ථා පහත පරිදි වේ. පළවෙනි එක ලියා ගන්න පුතේ. කළු පෑනින් අරියන් ලියා ගමු. එලකිරිවල ඝනත්වය මැනීමට ක්ෂීරමාන අල්කයන්න ශීයන්න රයන්න ක්ෂීරමාන නම් එලකිරිවල ඝනත්වය මැනීමට ක්ෂීරමාන නම් ද්‍රව්‍යමානය භාවිතා කරයි. ඊළඟ එක පුතේ ඊළඟ අංක 2 වයින් බීර වැනි මද්‍යසාරවල අඩංගු මද්‍යසාර ප්‍රතිශතය
වයින් බීර වැනි මධ්‍යසාරවල අඩංගු මධ්‍යසාර ප්‍රතිශතය මැනීම සඳහා මධ්‍යසාර මානය නම් ද්‍රව්‍යමානය භාවිතා කරයි. ඊළඟ එක වාහන බැටරි වල ඇති අම්ලයේ ඝනත්වයේ සෙවීමට සාමාන්‍ය ද්‍රව්‍යමානය භාවිතා කරයි. ඊළඟ එක පාංශු ජලයේ ඝනත්වයේ සෙවීමට පාංශු ද්‍රව්‍යමානය භාවිතා කරයි. ඊළඟ එක කරදියේ ලවණ ඝනත්වය මැනීමට කරදිය ජලයේ ලවණ ඝනත්වය මැනීමට කරදිය ද්‍රව්‍යමානය භාවිතා කරයි. අවසාන එක රබර් කිරිවල සංයුතිය සෙවීමට රබර් කිරිවල සංයුතිය සෙවීමට
මෙට්‍රොලැක් ද්‍රව්‍යමානය භාවිතා කරයි. මෙට්‍රොලැක් ද්‍රව්‍යමානය භාවිතා කරයි. මෙට්‍රොලැක් ද්‍රව්‍යමානය භාවිතා කරයි. හරි පුතේ. දැන් හැමෝම ලියාගන්න මෙන්න මෙහෙම homework ටික සාරාංශය ලියා පෙළපොත් අභ්‍යාස මාලාව කරන්න. homework ලියා ගන්න පුතේ. සාරාංශය ලියා පෙළපොත් අභ්‍යාස මාලාව කරන්න. පැවරුම් කරන්න. ඔව්. පාංශු ද්‍රව්‍යමානය. පැවරුම් නැද්ද? sorry ඒකේ ප්‍රැක්ටිකල් ටික ලියන්න ඕනේ. ඔයාලට ප්‍රැක්ටිකල් ටික කරන්න පුළුවන්. ඒ ප්‍රැක්ටිකල් ටික ලියන්නකො. පැවරුම් ටික නෙමෙයි. ප්‍රැක්ටිකල් ටික කරන්න ඒකේ. ඒකේ මිනුම් කරන්න ඕනේ නැහැ. ඒක ලියන්නකො. මම එතකොට නෑ මේ පැවරුම් පොතේම කරන්න පුතේ. හරි. දැන් අද පාඩම් පුතේ හැමෝටම තේරුණාද? right. දැන් පුතේ ලබන සතිය අපි විද්‍යුත් විච්ඡේදනය කියන පාඩම ආරම්භ කරනවා. ඒත් එක්කම ලබන සතියේ බොහෝ දුරට ඕගොල්ලන්ට ඉතුරු පාඩම් වල නිබන්ධනය ලබා ගන්න හැකියාවක් තියෙයි. හරි. මම ඒක ඕගොල්ලන්ට පැහැදිලි කිරීම කරන්න ලබන සතියේ මම ඕගොල්ලන්ට WhatsApp වලට පණිවිඩයක් යවන්නම්. එතකොට ඕගොල්ලන් බලලා ඒ නිබන්ධන ටික ලබා ගන්න. right. එහෙනම් පුතේ අද හැමෝටම මම හිතනවා පාඩම පැහැදිලි ඇති කියලා. ගැටලු මොන හරි තියෙනවද? ඔව්. ඔව් කියන්න පුතේ. මොකද්ද? මට තේරුන්නේ නැහැ කිව්වද? ගණිතයේ ක්ලාස් එකේ මානවීය සංස්කෘත පද්ධතිය පාඩම් කළේ නැහැ මේ දවස් ටිකේ. ඇයි ඔයගොල්ලෝ පන්තියට සහභාගී වුනේ නැද්ද? මම ලින්ක් එක දැම්මානේ. දැන් ගිය සතියේ ලින්ක් එක දැම්මා. මොකද්ද? මේ ගිය සතියේ සංස්කෘතික දෙකයි අද එක විතරයි ආවිස්ලා අපිට. ඇයි මම ඊට ඉස්සෙල්ලා පටන් ගෲප් එකට දැම්ම ඒකට සහභාගී වුනේ නැද්ද? right මම බලන්නම්කෝ. right මම බලන්නම් පුතේ. මම බලලි ඉවරලා ඒ කරුණ නැති ටික මම ඊට කියලා දෙන්නම්. ඔව්. හරි. මැසේජ් එකක් දාලා තියන්න මම ඇඩ් කරන්න කියලා කියන්නම් ඔෆිස් එකට. හරි. එහෙනම් පුතේ අද දවසේ මම පාඩම ඉතින් අවසන් කරනවා. හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. Ayo bang, boleh?